තියෙන ශෝක කර කර ඉන්න එකක්ද සතුට වෙන්න එකක්ද? ගෙවුණු අතීතය ගැන ශෝක කර කර ඉන්නවා. නොපැමිණි අනාගතය ගැන මවා ඉන්නවා. නොපැමිණි අනාගතය ගැන මවා ඉන්නවා. ගෙවුණු අතීතය ගැන ශෝක කර කර ඉන්නවා. මේ දෙකම කරන්නේ කොයි කාලෙද? වර්තමානයේ. ගෙවුණු අතීතය ගැන ශෝක කර කර ඉන්නෙත් වර්තමානයේ. නොපැමිණි අනාගතයේ මවා ඉන්නෙත් වර්තමානයේ. අහිමි වෙලා ඉන්නේ මොකද්ද? වර්තමානයේ. අන්නේ අහිමි යන වර්තමානයේට හොඳ එකක් මේ බුදු ගුණ කී සිටීම. සමහරු දරුවෝ මට සලකන්නේ මගේ දේවල් දිහා. ඉලේලි මේක ගත්තා, බෑනාරක ගත්තා. මෙම කල්පනා කර කර ඉන්න නිසා සමහර අම්මලා තාත්තලා මම මේ ළමයින්ට පුලක් හොඳට ඉගැන්නුවා, දැන් මට කතා බස් කරන්නවත් නැහැ. මේ ගෙවුණු අතීතය ගැන උපාදාන කරගෙන, උපාදාන කියන්නේ දැඩි ලෙස හිතෙන් ග්‍රහණය කරගෙන විඳෝ ඉන්නවා. අපිට මේ විඳවිල්ල, මානසිකව තියෙන විඳවිල්ල අතහරින්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි මේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන මෙනෙහි කිරීම. මොකද මේ ලෝකේ අතහරින්න අමාරු දේවල් ප්‍රධාන වශයෙන් කීපයක් තියෙනවා. එකකින් එකක් තමයි දරුවන් කෙරේ තියෙන බැඳීම. ඒ දරුවන් කෙරේ තියෙන බැඳීම කුමක් වගේද තියෙනවා කියන්නේ? සම්මස්නහර ඇට විදගෙන ගිහින් ඇට මිදුළු වල තියෙනවා වගේ කියනවා. අන්නේ බන්ධනය නිසා ගොඩ දෙමාපියෝ විඳවනවා. ඊළඟට ඒ විදියටම බන්ධනයක් තියෙනවා. ඒකට මොකක්ද කියන්නේ? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන් කෙරෙහි තියෙන අපේක්ෂාව. මට මේ දරුවෝ සල්ලකයි කියලා අපේක්ෂාවෙන් ඉන්නවා. දරුවෝ වතුර ටිකක් දෙයි කියලා අපේක්ෂාවෙන් ඉන්නවා. සමහර අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නවා තමන්ගේ අවසාන භාගේ තමන් ඈත ඉන්න ළමයි මැරෙන්න ඉස්සෙල්ලා ළමයිව බලන්න ඕනි. මේ වගේ අර ලාමක ආසාවක්. මැරෙන්න ඉස්සෙල්ලා ළමයි බලන්න ඕනි. මැරෙන්න ඉස්සෙල්ලා ළමයි දකින්න ඕනි. අපිට පාඩම් ඉගෙන ගන්න මේ අතීතේ ඕන තරම් තියෙනවා. දැන් ඔබට මතකද කොරෝනා හැදිච්ච කාලේ? කොරෝනා හැදුනාද? එයා රෝහලට ගෙනිච්චාද? අපිට බලන්නත් තහනම්. මැරුණාද? පෙන්නන්නෙත් නැහැ. ඇයි හේතුව? ඒ මරණය ගැන අඩන්ට වෙලාවක් නැහැ. ඇයි හේතුව? මරණය හැමතැනම හක්මන් කරනවා. එහෙම යුගයක් අපිට තිබුණ නැද්ද? අපි ආදරේම කරන දරුවා මැරුණා කොරෝනා. මටත් හැදුනට කමන්නේ මං යනවා කියලා යනවද? නෑ. යන්නේ. දවසක් කොසල් රජුරෝ මේ මල්ලිකා දේවියගෙන් ඇහුවා, දේවිය ඔබ වඩාත්ම ආදරේ කාටද? ඉතින් කොසල් රජු බලාපොරොත්තු වෙන්නේ නැත්තේ මොකද්ද? මහරජාණන් වහන්සේ මං වඩාත්ම ආදරේ නුඹ වහන්සේට කියලා කියයි කියලා. මල්ලිකා කිව්වා, මහරජාණනි මා වඩාත්ම ආදරේ මට. රජතුමා අවුල්ුනේ නැහැ. රජතුමා අවුල්ුන්නේ නැහැ. රජතුමා ඊට පස්සේ මේ මල්ලිකා බිසව පෙරලා ඇහුවා රජුරුවන්ගේ, රජතුමනි ඔබතුමා වඩාත් ආදරේ කාටද? එතකොට කියනවා මල්ලිකා මා වඩාත් ආදරේ මටය. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට කොසල් රජුරුව මේ කරුණ අරගෙන යනවා. දැන් රජුරණ මේක හරි ආඩම්බර කරුණක්. කියලා කියනවා භාග්‍යතුන්වහන්සේ අපි මෙහෙම කතාවක් ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා තමාට තමයි තමා වැඩිපුර ආදරේ.
තමාට තමා වැඩිපුර ආදරේ නම් තමාව අකුසලයෙන් බේරා ගන්න, තමාව නොමග යැවීමෙන් බේරා ගන්න, තමාව විපතටපත් වීමෙන් බේරා ගන්න ඒ කල හැකි කාටද? තමාටමයි. හැබැයි ධර්ම මානසිකාරය කරන කෙනාට ඕක කරන්න පුළුවන්. ධර්ම මානසිකාරයෙන් නැති කෙනාට බෑ.